ටෙක්නොරයිඩ් YouTube channel එකට අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගලන්ට අරගෙන ආවේ මෙන්න මේ brand new earbuds device එක. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කරන්න යන්නේ මේ device එක මුදලට වටිනවද කියලා පොඩි review එකක් කරන එක. ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. ඔයාට මේ brand new earbuds ගන්න පුළුවන් වෙන රුපියල් 4000කට වගේ මුදලකට. ඉතින් ඔයාට මේ brand new earbuds මිලදී ගන්න පුළුවන් ඕනම කම්පියුටර් ෂොප් එකකින්. හරි, අපි මුලින්ම බොක්ස් එක දිහා බලලා ඊට පස්සේ අන්බොක්ස් කරමු. හරි, මෙන්න මේ විදිහට පොඩි බොක්ස් එකක තමයි ඔයාට මේ earbuds ඇවිල්ලා තියෙන්නේ. ඔයාට මුලින්ම මේ බොක්ස් එක මෙහෙම ගත්තට පස්සේ මුලින්ම පේන්නේ ඔයාට හම්බෙන earbuds වල පොඩි පික්චර් එකක්. ඊට පස්සේ මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන ඔයාගේ logo එක brand new කියලා, ඒ කියන්නේ මේකේ company එකේ logo එක. ඊට පහලින් මේකේ main key features බලා ගන්න පුළුවන් වෙනවා. Bluetooth, sleep earphones වගේ ගොඩක් key features බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතනින් ගහලා තිනවාට 50 hours standby time. ඒ කියන්නේ මේක පැය 50ක් එක දිගට අහන්න පුළුවන් කියන එක. ඒක නම් ඇත්ත දන්නේ නැහැ. හරි, කවන්නේ අපි මේක බොක්ස් එක අනිත් පැත්ත බලමු. අනිත් පැත්ත බලන්න වෙන්නේ ඔයාට මේ කම්පැනි එක හොයාගන්න පුළුවන් වෙබ්සයිට් සහ මේ apps. ඊට පස්සේ ඔයාට එතනින් පල්ලෙහින් බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ earbuds හදන කම්පැනි එකේ logo එක මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ පැත්තෙනුත් ආයෙත් main key features ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි පිටිපස්සට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ පොඩි picture එකක් සහ ඊට පල්ලෙහින් පොඩි key features වගේක්. හරි, ඔයාට මේක අරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට පොතක් වගේ අරින්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් ආයෙත් පික්චර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතනින් බොක්ස් එකේ දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් වෙනවා brand new කියලා තියෙනවා. ඊට පස්සේ mini කියලා තියෙනවා. ඊට පස්සේ තව පොඩි typing එකක් තියෙනවා. ආයෙත් මෙන්න මේ වගේ ඇරියට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ earbud එක. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් accessory part එක. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට මේ earbud එකෙන් එන features. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට features වගේ බලා ගන්න පුළුවන්. Chinese වලිනුයි English වලිනුයි තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන ඔයාගේ earbud එක සහ යටින් බලා ගන්න පුළුවන් accessory part එක. හරි, අපි මේක එළියට අරගෙන ඉමු. මෙන්න මේ වගේ පොඩි පොලිතින් එකක තමයි මේ earbud එක ඇවිල්ලා තියෙන්නේ. මම එක පැත්තකින් තියාගන්නවා දැනට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන අපේ accessory part එක. මම මේක ඉරා ගත්තා. හරි, මම මේක එළියට ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පොඩි box එකක තමයි accessories ඇවිල්ලා තියෙන්නේ. මම මේක මේ පැත්තෙන් අරිනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා USB A to USB C පොඩි charger එකක්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ ear එකට හරියන size වලින් පොඩි ear tips බලා ගන්න පුළුවන් වෙනවා. හරි, මම මේ විදිහට මගේ earbud එකේ උඩින් එන පොලිතින් එක අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ මෙන්න මේ brand new earbud එක. ඉතින් මේක හරියම light case එකක්. පොඩි case එකක් තියෙන්නේ. මුළු case එකම හදලා තියෙන ප්ලාස්ටික් වලින්. හරි, ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙන ඉස්සරහින්ම බලා ගන්න පුළුවන් වෙන brand new කියලා ආයෙත් ඒගොල්ලන්ගේ කම්පැනි එකේ නේම් එක. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ පොඩි ලයිට් එකක්. ඊට පස්සේ ඔයාලට පිටිපස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙයාගේ ආයෙත් ඒගොල්ලන් කම්පැනි එකේ නේම් එක සහ පොඩි ස්පෙસિෆිකේෂන්ස් වගේ. හරි, පහලට වෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා USB C charging port එක. හරි, ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේක අරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඒක හිර වෙනවා. අවුලක් නැහැ. හොඳයි. හරි, ඊට පස්සේ ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ left earbud එක.
මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ඔයාලට right earbud එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් මෙන්න මෙහෙම ගන්න තියෙනවා. එතකොට ඔයාලට ඔයාගේ earbud එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ earbud එක මෙහෙම ඔයාලට දාන්න විතරයි තියෙන්නේ. එකපාරට නම් magnet වලින් ඇදලා ගන්න. මෙතන තමයි ඔයාලට පේනවා ඉතින් magnet පොඩි magnets දෙකක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේක charge වෙන්නේ. ඊට පස්සේ right එකෙත් අන්න එහෙම තමයි පේන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට earbud එක ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් sensor එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඊට උඩින් පොඩි light එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යටින් තමයි ඔයාලට ඔයාගේ ear tip එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මේ ඔයාගේ මේකට ආපු ear tip අරගෙන ඔයාගේ ear එකේ size එකට මාරු කරගන්න. හරි. මම මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් පොඩි ලයිට් දෙකක් ආයෙපත් වෙනවා. ඊට පස්සේ මම මේක වැහුවට පස්සේ මෙතනිනුත් ආයි ලයිට් එකක් සුදු පාට පත් වෙනවා. ඊට පස්සේ ඔයාලට මේකේ හොඳ ස්ට්‍රෝං මැග්නට්ස් තියනවද කියලා බලන්න. මම මේ අල්ල ගන්නවා. මේකේ ගොඩක් හොඳ ස්ට්‍රෝං මැග්නට්ස් තියෙනවා මේ කේස් එකේ. ඒක හොඳයි. මම මේක මෙහෙම තිබ්බට පස්සේ ඒක ඇදලා ගන්නවා. ඒක හොඳයි. ඉතින් මේ කේස් එක ගොඩක්ම හදලා තියෙන ප්ලාස්ටික් වලින් ඒ වුණාට පොඩ්ඩක්වත් බර නැහැ මේක. ඒ වුණාට හොඳයි මේ කේස් එක. හරි guys. ඉතින් මම අන්න ඒ විදිහට ඔයාලට මෙන්න මේ brand new earbuds ගැන full review එකක් කරා. මම sound check කරන්න යන්නේ